ජෛවාණු ගැන මතක් කරගමුද. ප්‍රධාන ජෛවාණු වර්ග හතරක් තියෙනවා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ නියුක්ලියික් අම්ල විදිහට. ඒවයි ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතියයි තැනුම් ඒකකයයි උදාහරණ සහ කාර්යභාරය ගැන දැන් අපි බලමු. කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය වෙන්නේ කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුන. කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය තමයි මොනොසැකරයිඩ් කියලා කියන්නේ. කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. මොනොසැකරයිඩ් වලට උදාහරණ විදිහට ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් සහ ගැලැක්ටෝස් ගන්න පුළුවන්. ඩයිසැකරයිඩ් වෙන්නේ මෝල්ටෝස්, සුක්‍රෝස් සහ ලැක්ටෝස්. පොලිසැකරයිඩ් විදිහට සෙලියුලෝස්, පිෂ්ඨය හා ග්ලයිකොජන් ගැන අපි ඉගෙන ගන්නවා. ශක්ති ප්‍රභවයක් විදිහටත්, සංජිත ආහාරයක් විදිහටත්, ජීවීන්ගේ ව්‍යුහ සංඝටකයක් විදිහටත්, නියුක්ලියික් අම්ලවල සංඝටකයක් විදිහටත් කාබෝහයිඩ්‍රේට් වැදගත් වෙනවා. ප්‍රෝටීන් වල ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. සමහර විට සල්ෆර් තියෙන්නත් පුළුවන්. තැනුම් ඒකකය වෙන්නේ ඇමයිනෝ අම්ල. ප්‍රෝටීන් වලට උදාහරණ තමයි ඇක්ටින්, මයොසින්, ඔසෙයින්, කෙරටින්, හිමොග්ලොබින්, ග්ලූටන් සහ ඇල්බියුමින්. ප්‍රෝටීන වලින් කරන කාර්යභාරය විදිහට ශක්ති ප්‍රභවයක්, ව්‍යුහ සංඝටක සෑදීම, එන්සයිම් විදිහට ක්‍රියා කරනවා, හෝමෝන විදිහට ක්‍රියා කිරීම සහ ප්‍රතිදේහ විදිහට ක්‍රියා කිරීම ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු ලිපිඩ ගැන. ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය වෙන්නේ කාබෝහයිඩ්‍රේට් වල මූලද්‍රව්‍ය ටිකමයි. කාබන්, හයිඩ්‍රජන් හා ඔක්සිජන්. ලිපිඩ වල තැනුම් ඒකක තමයි මේද අම්ල සහ ග්ලිසරෝල්. තෙල් සහ මේද ලිපිඩ වලට උදාහරණ වෙනවා. ලිපිඩ වල වැදගත්කම විදිහට ශක්ති ප්‍රභවයක්, ව්‍යුහ සංඝටක සෑදීම, ජල සංරක්ෂණය, දේහ උෂ්ණත්වය පවත්වා ගැනීමත්, අභ්‍යන්තර ඉන්ද්‍රියවල ආරක්ෂාව සඳහා වගේම සමහර හෝමෝන සංශ්ලේෂණය ගන්න පුළුවන්. නියුක්ලියික් අම්ල මූලද්‍රව්‍ය පහකින් තමයි හැදලා තියෙන්නේ. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ ෆොස්ෆරස්. නියුක්ලියික් අම්ලවල තැනුම් ඒකකය නියුක්ලියෝටයිඩ්. ප්‍රධාන නියුක්ලියික් අම්ල වර්ග දෙකයි. ඒ තමයි DNA සහ RNA. නියුක්ලියික් අම්ලවල වැදගත්කම් විදිහට ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීමත්, ජීවීන්ගේ තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීමත්, ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීමත්, ඒ වගේම සෛලයේ සිදුවන සියලුම ජීව ක්‍රියා පාලනයත් දක්වන්න පුළුවන්.